වෙළඳපොලේ විකිණීමට ඉදිරිපත් කර ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමෙහිලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී මැදිහත් වීම සහ දැනට පවතින නීති යාවත්කාලින කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මාර්තු 5 වන දින ජාත්‍යන්තර වෙළඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී කාබනික නිෂ්පාදන සම්බන්ධව වෙළඳපොළ තුළ පවතින ගැටලු එම නිෂ්පාදනවල සාම්පල පරීක්ෂා කරමින් පාරිභෝගිකයා නොමග යවන වෙළඳුන් සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධවද අවධානය යොමු කරනු ලැබුවා. වෙළඳපොළ තුළ පාරිභෝගිකයින්ට ගුණත්වයෙන් යුත් කාබනික නිෂ්පාදන අලෙවි කිරීම ප්‍රවර්ධනය, නිෂ්පාදනයන් සහතිකකරණය, නිෂ්පාදකයන් ලියාපදිංචිය, අපනයන වෙළඳපොළ ප්‍රවර්ධනය, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම තහවුරු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා. පාරිභෝගිකයා නොමග යැවීමෙන් තොරව නියමිත ගුණත්වයෙන් යුත් භාණ්ඩ සාධාරණ මිලට වෙළඳපොළ තුළ අලෙවි කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම හා නීති රීති ක්‍රියාත්මක කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කරනු ලැබුවා. ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන පරිදි පවතින නීති යාවත්කාලින කිරීම ප්‍රධාන අරමුණක් බව එහිදී එම නියෝජිතයින් අදහස් දක්වනු ලැබුවා. එම ක්‍රියාදාමය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහයෝගයද ලබා දෙන ලෙස කොමිසමෙහි නියෝජිතයින් අධිකාරියේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනු ලැබුවා. කාබනික නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී නියාමන ආයතනයක් ලෙස අධිකාරිය සම්බන්ධ කර ගැනීමේ අරමුණින් පැවැත් වූ මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර වෙළඳ කොමිසමෙහි නියෝජිත එක්සත් රාජධානියේ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහනේ ජාත්‍යන්තර උපදේශක ටොම් නසීර් මහතා, දේශීය උපදේශක එම් රාජසිංහ මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඇතුළු අධිකාරියේ අධ්‍යක්ෂකවරුන් සහ නිලධාරීන් ඒ සඳහා සහභාගී වුණා.